මම උපුටා දක්වන කාරණය මම හිතන්නේ වැදගත් වෙයි. අද legacy of social justice අපි ගන්න අද දවසේ මේක ඇතුල් පිටුවේ legacy of social justice legend ලසන්ත වික්‍රමතුංග කියලා ගෙනෙන්නේ. ආයුර්වේදීය ශාක ඖෂධ 9ක් ප්‍රමිතියට අඩංගු ලින්ක් සුදන්ත වලින්ම ඔබත් දත්මදින්න. මේ කතාව මෙහිම පෙළගස්සන කෙටියෙන් 2009 ජනවාරි 8 වෙනිදා ඔබට මතක ඇති අත්තිඩිය ප්‍රදේශයේ මෙරට සිටි ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වෙච්ච ලසන්ත වික්‍රමතුංග මහත්මයා ඝාතනය කෙරුණා. එතකොට ඒ සම්බන්ධ කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තද කියලා ඇහුවොත් අපිට එනවා ප්‍රශ්න සහිත තත්වයක් ඒ ගැන. එතකොට ඔබ ගත්තොතින් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව බලයට පත්වෙච්ච ඔය 2016 ඉඳලා බොරැල්ල කනත්තේ තැන්පත් කර තිබිච්ච ලසන්ත වික්‍රමතුංග මහත්මයාගේ සිරුර ගොඩගෙන විමර්ශන ආරම්භ කළා. ඔහු ඝාතනය කරන ලද අවිය කුමක් දැන්න සොයා බැලීම සඳහා තමයි කල කිව්වේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ වුණා කියලා ඔහුගේ දියණිය මේ සම්බන්ධව හඬ නැගුවා. විශේෂයෙන්ම මේක යට ගහන්න දෙන්න එපා කියලා. ඒ වගේම ඔබ දකිනවා මේකත් එක්ක වත්මන් ආණ්ඩුව බලයට පත් වුණාන් පසුගිය ඔක්තෝබර් මාසයේ ද පෙර පාලන සමයට අදාළ අපරාධ සිද්ධි 7ක් සම්බන්ධ නැවත පරීක්ෂා කටයුතු ආරම්භ කරනවා කියලා සඳහන් කරා. විජිත හේරත් ඇමතුමා කර ප්‍රකාශෙත් එක්ක අද අපිට මේ සියලු දේත් එක්ක කතා කරන්න බොහෝ දේවල් ඉතුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මේ පුවත්පතේ සඳහන් කරලා තියෙන කාරණේ ගත්තන් පස්සේ විවිධ රටවල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වන නමුත් බොහෝ දෙනෙක් අහනවා. හැබැයි තවමත් මේට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ කියන එක තමයි පුවත්පතේ ඇතුළු පිටුවේ කතාවේ කියන්නේ. ඒ හින්දා ඔහු ඉදිරියේ අපිට සාධාරණ ඉෂ්ට කරන්නට කටයුතු කරන්න ඕන කියන එක තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම අපි සැලකිය යුතු වර්ධනයක් පේනවා කියලා විශ්වාස කරන NPP රජයේ නඩු සම්බන්ධයෙන් පරීක්ෂණ ඉදිරියට ගෙන යාමට සහ නීති ආධිපත්‍ය තහවුරු කිරීමට පොරොන්දු වෙලා තියෙන වෙලාවක අපි සාමය සඳහා ඇති කැපවීම, නීතිය සාමය සඳහා කැපවීම බලාපොරොත්තු සහගතව ඉන්නවා කියන එක තමයි පුවත්පත සඳහන් කරලා තියෙන්නේ. මේ විශේෂ වාර්තාව තබමින් අද දවසේ කියන්නේ H විජේසිංහ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.